Grade 7, third essay. I am a pencil. I'm a pencil. I may look small, but I help people do big things. Students use me to write letters, solve sums, and draw pictures. Without me, writing would be hard. I have a one wooden body and a black lead inside. When someone holds me, I feel proud because I help them express their thoughts. If I make a mistake, they can erase it and start again. That's why I always stay calm. Sometimes I get shorter and shorter after being sharpened many times, but I am happy as long as I am useful. I enjoy living in pencil cases, school bags, and on desks. I may be just a pencil, but I play an important part in learning and creativity. So let's go through the simple explanation. I am a pencil, මම පැන්සලක්. I may look small. May කියන්නේ modal verb එකක්. Right? So මේ modal verb වලට පස්සේ grammatically කිව්වොත් පුතේ මෙයාට පස්සේ කියන්නේ මේ වගේ modal verb 100කට වඩා ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. will, can, may, shall, should ඔය වගේ ඒවා. එතකොට මේ modal verb එකකට පස්සේ ක්‍රියාපදයක් එනවා නම් එයා අනිවාර්යෙන් verb 1 ක්‍රියාපදයේ මූලික අවස්ථාවෙන් තියන්න ඕන. ඒ ක්‍රියාපදයට ing දාන්න බෑ, ed දාන්න බෑ කියන එක තමයි සරලව කිව්වොත්. So මෙතන තියෙන මේ කියන වෙන්න පුළුවන් I may look small මාව පොඩියට පේන්න පුළුවන් but නමුත් I help people do big things මම උදව් කරනවා මිනිස්සුන්ට do big things ලොකු දේවල් කරන්න. Students use me to write letters. ළමයි මාව පාවිච්චි කරනවා අකුරු ලියන්න. Solve sums. Sums කියන්නේ ගණිත ගැටලු කියන එක. Solve කියන්නේ විසඳනවා. ගණිත ගැටලු විසඳන්න මාව පාවිච්චි කරනවා and draw pictures පින්තූර අඳින්න පාවිච්චි කරනවා. Without me මාව හැර නැත්නම් මාව නැතුව writing would be hard. ලියනවා කියන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. I have a wooden body. ලී වලින් හදපු ශරීරයක් මට තියෙනවා. And a black lead inside, right? එතකොට මේ lead කියලා කියන්නේ මිනිරං වලින් හදපු කළු පාට මිනිරං කොටසක් මගේ ඇතුලේ තියෙනවා කියලා කියන්නේ. When someone holds me, යම් කෙනෙක් මාව අල්ලගත්තම I feel proud මට ආඩම්බරයක් දැනෙනවා. කියන්නේ පැන්සල යම් කෙනෙක් අතට ගත්තම එයාට ආඩම්බරයක් දැනෙනවා කියලා කියන්නේ because නිසා මෙන්න මේක නිසා I help them express their thoughts මම ඔවුන්ට උදව් කරනවා ඔවුන්ගේ express කියන්නේ පෙන්눔 කරන්න their thoughts කියන්නේ සිතුවිලි. ඒ හිතට එන දේම සිතුවිලිනේ මේ පැන්සලෙන් ලියන්නේ අපි චිත්‍රයක් අඳිනවා නම් අකුරක් අඳිනවා ලියනවා නම් so if I make a mistake මම මොනවා හරි වැරද්දක් කරොත් they can erase it ඔවුන්ට පුළුවන් ලියන කෙනාට පුළුවන් erase කරන්න and start again නැවත පටන් ගන්න පුළුවන්. That's why I always stay calm. අන්න ඒක නිසා මම හැමතිස්සෙම හරිම සැනසීමෙන් නැත්නම් හරිම නිවිලා තැම්පත් වෙන්නවා කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. calm. Sometimes සමහර වෙලාවට I get shorter මම චුට්ට පුංචි වෙනවා නැත්නම් කෙටි වෙනවා after being sharpened many times ගොඩක් වෙලා sharpen කරාම කියන්නේ උල් කරාම right cutter එකකින් sharpener එකකින් උල් කරද්දි මෙයා පුංචි වෙනවා කියලා කියන්නේ දිග but I am happy නමුත් මම සතුටුයි as long as I am useful මම ප්‍රයෝජනවත් වෙන තරමටම මම ගොඩක් සතුටු වෙනවා I enjoy living in pencil case මම හරිම ආසයි pencil පෙට්ටි වල cases වල ඉන්න school bags වල ඉන්න and desk උඩ ඉන්න I may be just a pencil මම නිකම් පැන්සලක් වෙන්න පුළුවන් just a pencil කියන්නේ අන්න ඒ අදහසින් I may be just a pencil මම නිකම් පැන්සලක් වෙන්න පුළුවන් but I play an important part මම play කියන්නේ සෙල්ලම් කරනවා කියන එක නෙමෙයි මෙතන අර එයා මේ වෙලාවේ හොඳ චරිතයක් නැත්නම් යම් කෙනෙකුට ලොකු උදව්වක් කරනවා කියන එක මේ තියෙන්නේ I play an important part ප්‍රධාන කොටසක් නැත්නම් වැදගත් කොටසක් මම ඉෂ්ට කරනවා in learning ඉගෙන ගැනීමේ and creativity නිර්මාණශීලීත්වය කියන අංශ දෙකේම ලොකු තැනක් නැත්නම් ලොකු වැදගත් important part එකක්
මෙයා විසින් සිදු කරනවා නැත්නම් මම විසින් සිදු කරනවා කියලා තමයි මේ පැන්සල කතා කරන පැන්සල මෙතන essay එකෙන් ඔයාලට explain කරන්නේ. So read and listen 4-5 times හතර පහ පාරක් මේක කියවන්න ඇහුම්කන් දෙන්න grab new words අලුත් වචන හොයාගෙන ඔයාලගේ vocabulary book එකට එකතු කරගන්න right get practice with this essay. So let's meet in the next video. See you.